ඒකට ඉරින් කොටන්න තියෙනවා. පේන්න දහස සද්දයක් මනුස්ස හොඩන්නක් වගේ. ඒක නම් මෙච්චර බය වෙන්න කාර්යයක් නොවේ. කෝකටත් මං සූදානම් ශරීරයෙන් ඉන්න ඕන. මේ පඳුරටවත් මුවා වෙලා. ඉරිලා බලන්න හරි ලස්සන අබරබටන් ඉදිලා අද හැමතැන හරි දුඹ ගස් යට මල් හැලිලා මම කන දැනේ වලි කුකුලන් හඬලෙන අහන් ඉන්න හරි සිතයි දුඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැමතැන දැනේ වලි කුකුලන් හඬලෙනකොට අහන් ඉන්න හරි සිතයි දුවේ කොහොඹ කඩමු දාලා උඹ දැන් හිතාන දීගතලා දෙන කෙල්ලෙක් නේද අනිතින් අම්මා දීගයක් හදලා ගත්තා අම්මේ බලන්න කරකිටලා තියෙන හැමලේ ලස්සන අද කැලේ හරියට ඇහැල මල් වලින් පිපිලා මොන කෙහෙල් මලක්ද උඹ ගෙදර දොරේ වැඩක්වත් කරන්න ඕන උඹ නම් ගමේ ඉන්න මිනිහෙට නම් බන්දන්න බෑ උඹ නම් බන්දන්න ඕන කැලේ ඉන්න නරියටම උඹ ගන්නෙත් නරියෙම්මයි උඹ දෙන්නෙත් නරියෙම්මයි උඹ දෙන්නේ කැලේ ඉන්න නරියෙක්මයි ෂෝ ලස්සන කටහඬ. හැලේ ඉන්න මොනම කුරුල්ලකටවත් බෑ ඒ තරම් ලස්සන නන්ද කරන්න. මගේ දැන් පළ වයසත් හරි. කසාදයක් කරගන්නත් කාලෙත් හරි. කසාදයක් කරගන්න ගෑන් ළමෙක් ඉන්නත් එපේ. ගම දුව නම් එකට පංකාදු. යන්න ඕන ගමරාලේ ගෙදර. මම මේ ආවේ ගම දුවට කපු ගමක් කතා කරන්න. ගමරාල කවුද? ආමේ නරි ආමේ මොකද මේ පැත්තේ? මම මේ ආවේ ගමදුව දීගතලා දෙනවා කියලා ආරංචි වෙලා. කවුද කොහෙද කිව්වේ? ඇයි ඊයේ ගමහාමි මේ කැලේට දර කඩන්න ආවට පස්සේ කිව්වේ තෝ දෙන්නෙන් නරියෙක්මයි තෝ ගන්නෙත් නරියෙක්මයි කියලා. එහෙම දෙයක් කිව්වද ගමහාමි? මම නරියෙක්ට දෙන්න ඉඳලා කිව්වේ නෑ. එහෙම හිතලා කිව්වේ නෑ කියන්න බෑ. අපි නම් එහෙම පොරොන්දු කඩ කරන જાතියක් නෙමෙයි. අපිත් එහෙම පොරොන්දු කඩ කරන જાතියක් නෙවෙයි. එහෙනම් මට ගමදුව අරන් යන්න ඕන. මොකද කරන්නේ? දැන් ගමදුව දෙන්නත් එපායි. මට දසබනී කඳුළු සලන්නේ හේතුව මම නගනින් ගිරි හෙල්ලරනේ ඇති මගේ නිවසට මා ඔබගෙන යන්නම් මල් පැති හිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් මම මගේ ආදරේ පෙන්වන්නම් නරි බෑනෝ මේ අහන්න දැවැද්දක් තරම් මෙන්න අපි ආවා බලන්න ගෙතෙන්නට දොර අරින්න කවුද මේ ගමරාලලා නෙන්න ඇතුළට මොනාද මේ මල්ලේ නිකන් එන්න හොඳ නෑ නේ හින්දා අපි දැවැද්දත් අරගෙනම ආවා මොකටද දෑවැදි මේ තරම් ලස්සන දුවක් දුන්නේ එහෙම හොඳ නෑ නේ හින්දා අපි දැවැද්දත් අරගෙනම ආවා ඔයා මැරලා බලන්නකෝ බුදු අම්මා වන්නන් ඒ මනුස්සයා